අද්‍යතන හෙවත් නූතන සිංහල හෝඩිය සාරාංශගත කරගෙන යනවා කොහොමද අක්ෂර වර්ගීකරණය වෙන්නේ මොනවද තියෙන අක්ෂර ඒ ටික. එතකොට පුළුවන් ඒකෙන් අහන පළවෙනි MCQ එක සහ ඒ ආශ්‍රිත MCQ ටික කරන්න. එතකොට නූතන හෙවත් අද්‍යතන සිංහල හෝඩිය තමයි මේ තියෙන්නේ. මෙතන තියෙනවා ඔක්කොම අක්ෂර 60ක්. ඒ කියලා කියන්නේ මෙන්න මේ සෙට් එක තමයි ස්වර 18 වෙන්නේ. අ ආ ඈ ඈ ඉ ඊ උ ඌ ඉරු ඉරු ඉලු ඉලු ඒ ඒ අයි ඕ ඔව් ඔය 18. ඊට පස්සේ අං අහ් කියන දෙකත් එක්ක. ඒ කියන්නේ අං කියන එක්කෙනාට අපි කිව්වා අයන්න කියලා දාලා තියෙන. එතන වරහන් ඇතුලේ ඒක අත්‍යවශ්‍ය නැහැ. මේකේ 32 තමයි ඔරිජිනල් එක. එතකොට මේක අපි හඳුනනවා අනුස්වාරය සහ විසර්ගය කියලා. ඊට පස්සේ අපි මේක කටපාඩම් කරගන්න හෝඩිය දේශයෙන් කටපාඩම් කරගන්න භාවිතා කරා කචර තප කාචට තප ගජර දබ ගජඩ දබ ඥාඥ නනම ගජර දබ සංඥක කියන අක්ෂර ටික. ඒ ටික පාවිච්චි කරලා යරලව ශස සහලව කිව්වහම ඔයාලට හෝඩිය මතක හිටිනවා. එතන තියෙනවා ව්‍යංජන 42ක්. එතකොට ස්වර 18යි ව්‍යංජන 42යි. ඒක තමයි පළවෙනි ලොකුම කරන පළවෙනියට කරන වර්ගීකරණය. ඊට පස්සේ අපිට පුළුවන් ස්වර 18 වෙනම වර්ගීකරණයට ලක් කරන්න. ඒ වර්ගීකරණයේ කොටස් තුනක් තියෙනවා. කෙටි ස්වර, දීර්ඝ ස්වර සහ රස්ස ස්වර කියලා. කෙටි ස්වර කියලා කියන්නේ කෙටි ස්වර, දීර්ඝ ස්වර සහ නිත්‍ය දීර්ඝ ස්වර කියලා. කෙටි ස්වර වලට අපිට තව නම් කියන්න පුළුවන්. ලුහු ස්වර සහ රස්ස ස්වර කියලා. කියන්නේ හයන්නට රකාරාංශය දාලා එන රස්ස ස්වර. ඒ කියලා කියන්නේ දිගට උච්චාරණය වෙන්නේ ඉක්මනට උච්චාරණය වෙනවා. මෙතන බලන්න අයන්න, ඇයන්න, ඉයන්න, උයන්න, ඉරු, ඉලු, ඒ ඕ. ඒවා ඉක්මනට උච්චාරණය වුණා. ඒ නිසා කෙටි ස්වර. දීර්ඝ ස්වර වෙන්නේ ඇදීමක් සහිත උච්චාරණය වෙන ඒවා. ආ, ඈ, ඊ, ඌ, ඉරු, ඉලු, ඒ ඕ. ඊළඟට දැන් දෙන්න ඉතුරුණා. ඒ තමයි අයි සහ අව් කියන දෙන්න ඉතුරුණා. අයි සහ අව් කියන දෙන්න මේ කෙටි ස්වරවලත් දීර්ඝ ස්වරවලත් මික්ස් එකක් නිසා අපි කියනවා නිත්‍ය දීර්ඝ ස්වර. එහෙම නැත්නම් සංයුක්ත ස්වර. සංයුක්ත කියන වචනේ අර්ථය තමයි මිශ්‍ර වෙලා කියන එක. ඊට අමතරව මම දෙන්න ඇති ස්වර වර්ගීකරණයක් නම්‍ය ස්වර. නම්‍ය ස්වර වෙන්නේ අයන්න, උයන්න සහ ඔයන්න. ඔයා 6 ලියාගෙන මේ විදිහට කරගත්තොත් නම්‍ය ස්වර මතක තියාගන්න ලේසි. අයන්න, උයන්න එහෙම පිළිවෙල ටිකත් ඉතින් ඊළඟට එයන්න එන්නේ එයන්න ගන්න එපා ඔයන්න ගන්න. අයන්න උයන්න අයන්න උයන්න ඔයන්න. ඊට පස්සේ අනම්‍ය ස්වර වලට දාන්නේ අයන්න, ඉයන්න සහ එයන්න. හරි. එතකොට නම්‍ය ස්වර අනම්‍ය ස්වර. ඕනනම් දෙන්න බලන්න සංධ්‍යාක්ෂර කියලා හඳුන්වනවා. ඒ අයි සහ ඕ අව් කියන අක්ෂර 4 ඒවත් ස්වර අතර වෙන වර්ගීකරණ. ඊට පස්සේ අපි යනවා ව්‍යංජන වලට. ව්‍යංජනයක් හැම වෙලේම තනිව උච්චාරණය කරන්න බෑ. කාත් එක්ක හරි එකතු වෙනවා. ඒ කියන්නේ මේ ව්‍යංජන 42 මෙහෙම තිබ්බට මෙයා ඔරිජිනල් වර්ෂන් එක මෙයාගේ මේක නෙවෙයි. කයන්න කියලා පේන්න තිබුණාට ඇත්තටම තියෙන්නේ අල් කයන්න. අපිට උච්චාරණය පහසුව කරන්න හෝඩිය මෙහෙම ලස්සනට හදා ගන්න ඕනේ. තමයි මෙතනට කයන්න දාලා තියෙන්නේ. එහෙනම් ඔරිජිනල් විදිහට මෙයා ඉන්නවා කියලා ගත්තොත් අල් කයන්න තමයි මෙතන ඉන්නේ. අල් කයන්න උනේ අයන්නත් එක්ක එකතු වෙලා. සිංහල හෝඩියේ කයන්න ගත්තොත් කයන්න හැදෙන්නේ කයන්න යන්නේ. මේ මහ ප්‍රාණ කයන්න හැදෙන්නේ මහ ප්‍රාණ අල් කයන්නත් එක්ක කයන්න එකතු වෙලා. ගයන්නත් එහෙමයි. ඒ වගේ ඕනෙම වචන හිතන්න මම ගන්නවා කුයන්න. කුයන්න හැදෙන්නේ අල් කයන්නට. ඒ කියන්නේ මෙතන තියෙන ක උනාට මම කව ඔරිජිනල් වර්ෂන් එක අල් කයන්න. අල් කයන්නට උයන්න එකතු වෙලා. හරි. එතකොට ඒ විදිහට හල් ස්වරූපයෙන් තියෙන ව්‍යංජනයක් ස්වරයක් එක්ක එකතු වුනහම අපි ඒක නිරූපණය කරන්න මොකක් හරි පිල්ලමක් දානවා. ඒ විදිහට තමයි පිල්ලන් ටික හැදෙන්නේ. හිතන්න මම අල් කයන්නට අයන්න දැම්මම ක පිල්ලමක් නැහැ. ආයන්න දාපුවම කා වෙනවා. පිල්ලමක් තියෙනවා කවුද? ඇල පිල්ල. ඇයන්න දාපුවම කැ වෙනවා. පිල්ලම කෙටි ඇදය. කෑ වුණොත් දීර්ඝ ඇදය. කි වුණොත් කෙටි ස්පිල්ල. කී වුණොත් දීර්ඝ ස්පිල්ල. කු වුණොත් කෙටි පාපිල්ල. කූ වුණොත් දීර්ඝ පාපිල්ල. මෙතන තියෙන්නේ ගැටය සහිත ඇල පිල්ල. ගැටය සහිත ඇල පිළි දෙක ඉලු ඉලු දෙන්න අපි පාවිච්චි කරන්නේ නැහැ. ඊළඟට කය අල් කයන්නට යන්න එකතු වුනහම කේ වෙනවා. කොම්බුව අල් කයන්නට ඒ යන්න එකතු කරපුවම කේ වෙනවා. කොම්බුව සහ හල් කිරීම. මෙතනදී දෙන්නේ කොම්බු දෙක. ඊට පස්සේ කොයන්න આવොත් එහෙම කොම්බුව සහ ඇලපිල්ල. කෝ යන්න આવොත් කොම්බුව ඇලපිල්ල සහ හල් කිරීම. මෙතන නම් කොම්බුව සහ ගයනු කිත්ත කව් කියන එකේදී දෙන්නේ. හරිද? එතකොට හැම වෙලේම බලන්නේ මෙතන තියෙන ඔරිජිනල් අකුර ස්වරයක් එක්ක එකතු වෙලා තමයි ව්‍යංජනයක් හැදෙන්නේ. එහෙම හැදෙද්දි ඒ එකතු වෙච්ච ස්වරය නිරූපණය කරන්න ඕන හින්දා. ඔයාලට උච්චාරණය කරන්න ඕන හින්දා අපි මොනවද දාන්නේ? පිල්ලම් කියන ඒවා. එතකොට පිල්ලම් ටිකත් ඒත් එක්කම උනා. එතකොට මෙහෙම හැදෙන ව්‍යංජනات අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. ව්‍යංජන වර්ගීකරණ ටික අත්‍යවශ්‍යයි. අපි කතා කරන පළවෙනි ව්‍යංජන වර්ගීකරණ තමයි වර්ගාක්ෂර කියන එක. වර්ගාක්ෂර තමයි පළවෙනි එක. මොනවද වර්ගාක්ෂර කියලා කියන්නේ? වර්ගාක්ෂර කියලා කියන්නේ වර්ගයන්ට අයත් අකුර. මම වර්ගය පෙන්නන්නම්. මෙන්න මේ වර්ගය කොටු කරලා පෙන්නුවොත්
මෙන්න මේ වර්ගය. හරි. මෙන්න මේ සෙට් එක තමයි වර්ගාක්ෂර වලට අන්තර්ගත වෙන්නේ. ඒ කියලා කියන්නේ මේ පළවෙනි තීරම. ඒක හරියම මේක ගත්තොත් එහෙනම් ව්‍යංජන වල මේ පළවෙනි තීරයේ ඉන්න අක්ෂර ටික මූලික කරගෙන 34 මේ හරහට කරන අක්ෂර වර්ගීකරණය තමයි වර්ගාක්ෂර කියලා හඳුන්වන්නේ. එහෙනම් ක වර්ගය වෙන්නේ කක ගග ඤ, ච වර්ගයේ චච දදන, ට වර්ගයේ ටට ඩඩන, ත වර්ගයේ තත දදන, ප වර්ගයේ පප බබම විදිහට වර්ගීකරණය වෙනවා. ඒවා තමයි වර්ගාක්ෂර. ඊට පස්සේ අපි කතා කරනවා අල්ප ප්‍රාණ සහ මහ ප්‍රාණ අක්ෂර. ඒක පල්ලෙහාට සිද්ධ වෙන්නේ. අල්ප ප්‍රාණ කියලා කියන්නේ මෙන්න මේ ටික කචට තප, ගජට දබ කියන ටික. හරි. ඒක කියන්නේ අපිට අල්ප පණක් වැය වෙනවා. උච්චාරණයේදී අල්ප පණක් වැය වෙනවා. සුළු පණක් වැය වෙන්නේ. කාචට තප, ගජට දබ. උච්චාරණයේදී මහා පණක් වැය වෙනොත් ඒ ටික තමයි ඒකෙම මහා ප්‍රාණ අක්ෂර 10 කාචට තප, ගජට දබ කියලා වර්ගීකරණය වෙනවා. ඒ තමයි අල්ප ප්‍රාණ මහා ප්‍රාණ අක්ෂර 10 10 බෙදෙන විදිහ. ඊළඟට අපි කතා කරනවා නාසික්‍ය කියලා අක්ෂර වර්ගයක්. නාසික්‍ය අක්ෂර කියලා කියන්නේ ඔතන ඉන්න මෙන්න මේ ඤඤනනම කියන අක්ෂරවලට ඤඤනනම කියන අක්ෂරවලට ඇයි අපි ඒ උච්චාරණය කරද්දී නහය සම්බන්ධ වෙන නිසා නාසික්‍යයි. අපි වෙලාවකට ඒවට කියනවා අනුනාසික කියලා. ඒ කියන්නේ නාසය අනු උච්චාරණය වෙන නිසා ඤ ඤ න න ම. ඊට අමතරව එතන ඉන්නවා අනුස්වාරයක්. මොකද අං කිව්වහම උං ශබ්දෙත් ඒක තියෙන නිසා. නාසික අක්ෂර ගණයට දැන් මේ ඤඤනනම සහ මේ අං කියන එහෙම නැත්නම් අනුස්වාරය කියන අක්ෂර. ඊට පස්සේ අපි කතා කරනවා සංඥක අක්ෂර ටික ගැන. මේ ඉන්න සංඥක අක්ෂර 5 ගජර දබ සංඥක කියලා අපි හඳුන්වනවා. එයාලා හැදුනේ මේ ගජර දබ කියන අල්ප ප්‍රාණ අකුරයි ඤඤනනම කියන අකුරු වලින් භාගිකුයි එකතු වෙලා. අපි ඤඤනනම කියන අකුරු 5ම වෙනුවට ඒ කියන්නේ මයන්න ඇරෙන්නේ මේ අකුරු 4ම වෙනුවට ගත්තේ මෙන්න මෙයා අනුස්වාරය ගත්තේ. ඒකයි ඒ අනුස්වාරයේ හිටපු බිඳුව අපි දෙකට මැදින් කපපුවාම ඒ ඉතුරු වෙන භාගේ ගයන්නට එකතු වෙලා සංඥක ගයන්න හැදෙනවා කියලා කිව්වේ. හරි. එතකොට එහෙම තමයි ඒව හැදෙන්නේ. ඒකයි අපි ඒවට අර්ධානුනාසික අක්ෂර කියලා කියන්නේ. හේතුව නාසික අක්ෂර වලින් අර්ධයක් සමග එකතු වෙලා මේ අක්ෂර ටික හැදෙන නිසා. එතකොට මයන්නේ අර්ධය මොකද්ද? මයන්නේ ලියාගෙන යද්දි අර්ධය මෙතනින් අතර වුණා. එහෙනම් ඒ මයන්නේ අර්ධය මෙතන අකුරු වල ඔරිජිනල් වර්ෂන් එකට එකතු වෙන්නේ. අල් බයන්නත් එක්ක එකතු වුණාම එහෙම නැත්නම් බයන්නත් එක්ක එකතු වුණාම මයන්න භාගෙට ලිව්වා. එතනින් එහාට බයන්න ඉතුරු භාගෙ ලිව්වා. එතකොට හැදෙනවා මේ අඹ බයන්න කියලා හඳුන්වන සංඥක බයන්න. එහෙම තමයි සංඥක අක්ෂර ටික හැදෙන්නේ. සංඥක අක්ෂරයක් දුන්නාම අපිට පුළුවන් කොටස් 3කට කඩන්න. ඒ නිසා දැන් සංඥක ගයන්න ගත්තොත් එහෙම මේ කොටස වෙනම ගන්න පුළුවන්. අල් ගයන්න ගන්න පුළුවන් වෙනම, අයන්න ගන්න පුළුවන් වෙනම. එහෙම කඩන්නේ ඒක වර්ගීකරණය කරන්න පුළුවන් නිසා. ඊට පස්සේ කතා කරනවා අන්තස්ථ අක්ෂර ගැන. අන්තස්ථ අක්ෂර කියලා කියන්නේ අන්ත අස්ත කෙරවල දෙකක් අතර පිහිටි අක්ෂර. මොනවද කෙරවල දෙක? අපිට ස්වර කියන ඒවා පහසුවෙන් උච්චාරණය වෙනවා. අ ආ ඊ විදිහට ව්‍යංජන අපහසුවෙන් උච්චාරණය වෙන්නේ හේතුව අර හල් ස්වරූපයෙන් තියෙන නිසා. උක් උච් උට් උබ් කියන්න අමාරුයි. හැබැයි මේ දෙක අතරමැද තියෙනවලු. ඒ කියන්නේ ස්වරතරම් උච්චාරණය පහසුත් නැහැ, ව්‍යංජන තරම්ම පහසුත් නැහැ. ඒ තමයි යරලව කියන අකුරු 4. ඒකක් තියෙන්නේ උයි උර් උල් උබ් කියලා. මේ අක්ෂර 4 තමයි අන්තස්ථ අක්ෂර වලට අපි දාන්නේ. ඊට පස්සේ කතා කරනවා ඌෂ්මාක්ෂර ගැන. අන්තස්ථ අක්ෂර අර්ධස්වර කියලාත් හඳුන්වනවා. හේතුව තමයි ස්වර වලින් අර්ධයක් විතරක පණක් තමයි අපිට යන්නේ මේ ටික කියවන්න. මොකද ඒ තරම් ලේසිත් නැහැ කියවන්න. අන්න ඒ නිසා. එතන ඌෂ්මාක්ෂර හඳුන්වනවා ඌෂ්ම අක්ෂර උණුසුම් අකුරු. හරියටම කිව්වොත් එහෙම ඔයා මුඛයෙන් ඒක උච්චාරණය කරද්දී කටෙන් නිකන් රස්නි වායු ධාරාවක් නිකුත් වෙනවා. මුඛයෙන් උණුසුම් වායු ධාරාවක් නිකුත් වෙනවා. එහෙම වෙන්නේ ෂ ෂ ස හ සහ ෆ කියන අක්ෂර ප්‍රොනවුන්ස් කරද්දී උච්චාරණය කරද්දී ෂා ෂ ස හ ෆ ලයන්න නෑ. මේ අන්තිම පොලිමේ ලයන්න ඇරෙන්න අනිත් ටික ඌෂ්ම අක්ෂර ඒක කටලකට අතාරගෙන කියලා බලද්දී රස්නියක් දැනෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා මෙතන විශේෂයෙන් ආවා අනුස්වාරය සහ විසර්ගය කියන දෙන්නා. ඒ වගේම ෆ කියන අකුර අනුස්වාරය ගැන කතා කරොත් එහෙම මෙයා මුල් කාලේ ඉඳන් හිටියා. ඒක කියන්නේ මේ හෝඩිය ගැන අපි කතා කරන්න පටන් ගන්නේ සිද්ධාර්ථ සංග්‍රහ හෝඩිය ඉඳන් එදා ඉඳන් අනුස්වාරය හිටියා. එහෙනම් අනුස්වාරය කියලා කියන්නේ අලුත් අකුරක් නෙවෙයි. ඒ වගේම අපි දන්නවා අපි මේ වරහන් ඇතුලේ අයන්න දාන්නේ උච්චාරණයේ පහසුවට. ඇත්තරම තියෙන බිඳුව විතරයි. මෙතනත් එහෙමයි. ඇත්තරම තියෙන්නේ මේ බිඳු දෙක විතරයි. අනුස්වාරය අපි දැම්මා නාසික අක්ෂරයක් ගණයට. ඒ ටික දැනගත්තොත් ඇති. අර 5 වෙනි හෝ 6 වෙනි MCQ එකේ ඔය අහනවා. විසර්ගය කියන එක්කෙනා එන්නේ මිශ්‍ර සිංහල හෝඩියේ ඉඳන්. ඉස්සරවම තිබ්බ සිද්ධාර්ථ සංග්‍රහ හෝඩිය. ඊට පස්සේ තියෙනවා අමිශ්‍ර සිංහල හෝඩිය. ඊට පස්සේ මිශ්‍ර සිංහල හෝඩිය. ඊට පස්සේ තමයි අපි මේ අද දෙන සිංහල හෝඩියට එන්නේ. එහෙනම් මිශ්‍ර සිංහල හෝඩිය කියලා කියන්නේ මීට කලින් තිබ්බ සිංහල හෝඩිය. එයාගෙන් තමයි අපිට විසර්ගය එකතු වුනේ. එතකොට එතනත් අපි වැදගත් එකක් කතා කරන්න ඕනේ. ඒ තමයි මේ කියන ශබ්දෙ. මෙන්න මෙතන තියෙන්නේ
අපි අං කියලානේ කියන්නේ. අං එහෙනම් මේ තිද්දගේ නිරූපණය වෙන්නේ අල් හයන්න. මනක් කල්පිත කියලාදී නයන්නට හැබැයි මේක දානවා කියලා කියන්නේ මනක් කල්පිත. අල් හයන්න. අල් කයන්න නෙමෙයි අල් හයන්න තමයි මේකේ අර්ථය ඕනතරම් නිදසුන් තියෙනවා වචන ගන්න පුළුවන් අන්තපුරය අන්තස්ස ඒ විදිහට. ෆ උපත්මානය හෙවත් ෆ උපත්මානය ඒ කියලා කියන්නේ මෙන්න මෙයා යට උපත්මානය කියලා කියනවා. එයා එකතුනේ නූතන සිංහල හෝඩියට කෙලින්ම එකතු වෙච්ච අකුරක්. ඉස්සර අපි ලිව්වේ මුර්ධජ ශයන්නට මේ මුර්ධජ ශයන්නට සිම්පල් F අකුර දාලා. මෙහෙම තමයි ඉස්සර ලිව්වේ. දැන් එයා නූතන සිංහල හෝඩියත් එක්ක මේ විදිහට ලියනවා. යන්නේ අක්ෂර උප්පත්ති ස්ථාන වර්ගීකරණය. අක්ෂර උප්පත්ති ස්ථාන අනුව කොටස් 5කට වර්ගීකරණය කරන්න පුළුවන්. කණ්ඨජ, තාලුජ, මූර්ධජ, ජන්තජ, ඕෆ්ටිජ. කණ්ඨජ කියලා කියන්නේ උගුරෙන් තමයි ශබ්ද එන්නේ. තාලුජ කියලා කියන්නේ දිවේ මැද කොටස තල්ල ගැටලා ශබ්ද එන්නේ. මූර්ධජ කියලා කියන්නේ මූර්ධජ කියලා කියන්නේ මුදුන කියන එක. එතකොට දිවේ අග කොටස මුදුනේ තල්ල මුදුනේ ගැටලා තමයි ශබ්ද එන්නේ. දන්තජ නම් දත් ඇසුරෙන්, ඕෂ්ඨජ නම් තොල් ඇසුරෙන්. එතකොට උගුර, තල්ල, මුදුන, දත් සහ තොල් තමයි කණ්ඨජ, තාලුජ, මූර්ධජ, දත්තජ, ඕෂ්ඨජ කියලා කියන්නේ. මේක අපි උගුර ගත්තොත් එහෙම උගුරේ යටේ ඉඳන් උඩට තමයි මේ ශබ්ද එන්නේ. ඉස්සරවම තියෙනවා උගුර, ඊට පස්සේ තල්ල, ඊට පස්සේ මුදුන, ඊට පස්සේ දත් සහ තොල්. එතකොට මේක වර්ගීකරණය කරන්නේ මෙන්න මෙහෙම chart එකක් අඳගෙන. මේක ඔයා දන්න පුරුදු විදිහටම හෝඩිය ලියාගෙන යනවා. කචර තප කාචට තප ගජර දබ ගාජඩ දබ ඥාඤ්ඤ නානම ගජර දබ සංජක. මේ ටික හෝඩිය ලියන විදිහටම ලියාගෙන ගියා. එතනින් එහාට තමයි වර්ගීකරණය පොඩි වෙනසක් වෙන්නේ. එතනින් එහාට එන්නේ යරලව ශෂ සහලව. යරලව කියන කට්ටිය එන්නේ කණ්ඨජ ඇරෙන්න ඉතුරු 4 දෙනාට. ඒ කියන්නේ කණ්ඨජත් ඇරලා තාලුජ ඉඳන් පල්ලෙහාට යරලව දාගෙන යනවා. යා ර ල ව. ඊට පස්සේ ශස සහල ෆ එන්නේ ෂ කිව්වහම අපි දන්නවා තාලුජ ශයන්නේ. තාද ශයන්න දැම්මා තාලුජ වලට, මූර්ධජ ශයන්න දැම්මා මූර්ධජ වලට. ශා ෂ ස එන්නේ දන්තජ. හයන්න එනවා කණ්ඨජට. ශා ෂ සහ ල කියන්නේ මූර්ධජ ල. මූර්ධජ ල එන්නේ මූර්ධජ වලට. ෆ එන්නේ ඕෂ්ඨජ වලට. මොකද ෆ කියන එක ඔයා කියලා බලද්දි තොල් ඇසුරෙන් තමයි කියවෙන්නේ ෆ කියන එක. එතකොට ඉතුරුන අං සහ අහ් දෙන්න එයා එන්නේ කාටද? මෙන්න මෙතෙන්ට කණ්ඨජ වලට. එහෙනම් ඒ වර්ගීකරණය පැහැදිලි. මෙතෙන්ට නිකන් සාමාන්‍ය විදිහට කරගෙන ගියා. යරලව කියලා කියන්නේ 4 දෙනයි ඉන්නේ. ඒ නිසා කණ්ඨජ අපෑරලා ඉතුරු 4 දැම්ම යරලව. ශෂ සහල ෆ ලේසි තාල්ජස තාලුජට මූර්ධජ මූර්ධජට දන්තජස දන්තජට. නැත්තම් දෙවෙනි එකේ ඉඳන් පිළිවෙලට පල්ලෙහාට දාගෙන ගියා. ඊට පස්සේ මූර්ධජල යන මූර්ධජට හයන්න එන්නේ කණ්ඨජ අං අහ් දෙන්න එන්නේ කණ්ඨජ වයන්න සහ ෆයන්න එන්නේ ඕෂ්ඨජ කියලා මතක තියාගත්තා නම් සහ ෆයන්න කියලා එන්නේ ඕෂ්ඨජ කියලා මතක තියාගත්තා නම් මේ chart එක ඇඳෙනවා. මේ තියෙන්නේ ව්‍යංජන වර්ගීකරණය කරන විදිහ අක්ෂර උප්පත්ති ස්ථාන අනුව. මේ විදිහටම අපිට පුළුවන් ස්වර වර්ගීකරණය කරන්න අක්ෂර උප්පත්ති ස්ථාන අනුව. නැවතත් කණ්ඨජ තාලුජ මූර්ධජ දන්තජ ඕෂ්ඨජ කියලා කොටස් පහ පල්ලෙහාට ලියාගත්තා. දැන් යන්නේ ස්වර 18 මතකයි පිළිවෙලට. ඒ මතකය අනුව මේකට දාන්න. කියලා කියාගෙන යද්දි මුල් හතරම දානවා කණ්ඨජට. ඈ හතරම දානවා කණ්ඨජට. ඊළඟට එන්නේ ඊ දානවා දෙවෙනියට තාලුජ වලට. ඊට පස්සේ එනවා ඌ. එයාව මූර්ධජට දාන්න නැතුව අපි ස්කිප් කරලා යටම එක්කෙනාට දානවා ඕෂ්ඨජ වලට. මොකද ඌ කියන එක කියවලා බලන්න. තොල් වලින් තමයි උච්චාරණය වෙන්නේ. ඈ හතර දෙනාම දැම්ම කණ්ඨජ, ඊ දැම්ම තාලුජ, ඕෂ්ඨජ ස්කිප් කරලා ඕෂ්ඨජකට දානවා ඌ දෙන්න. ඉරු ඉලු වැටෙනවා. පිළිවෙලින් නැවතත් අර පල්ලෙහාට ගලාගෙන යන විදිහට මූර්ධජ එකට ඉරු වැටුණා. දන්තජ එකට ඉලු වැටුණා. එහෙනම් ඈ හතරම කණ්ඨජ, තාලුජ වෙන්නේ ඊ ඌ වැටෙනවා ඕෂ්ඨජ, ඉරු පුරුදු විදිහට මූර්ධජ සහ දන්තජ වලට වැටෙනවා. එහෙම තමයි මේ ටික වර්ගීකරණය වෙන්නේ. එතකොට ඉතුරු වෙනවා අයි සහ ఔ. අයි දෙන්න වැටෙන්නේ කණ්ඨ තාලුජ වලට. මොකද අයි කියන එක්කෙනා අයි කියන අකුරු තුන කියවද්දි කණ්ඨජත් අන්තර්ගත වෙනවා තාලුජත් අන්තර්ගත වෙනවා. කියන්නේ උග්‍ර වගේම තල්ල උපකාරී වෙනව නිසා අපි ඒවට කියනවා ද්විජාක්ෂර කියලා. උග්‍ර වගේම තල්ල. ඒ කියලා කියන්නේ කොටස් දෙකකින් කියවෙනවා නම් ඒවා ද්විජාක්ෂර. එහෙනම් ද්විජාක්ෂර වල පළවෙනි එක කණ්ඨ තාලුජ. ඒ කියන්නේ මෙන්න මේ දෙන්න එකතු වෙලා හැදෙන එක. ඒකට අපි දැන් මේ අයි දෙන්නව. ඊළඟට කණ්ඨ ඕෂ්ඨජ. කණ්ඨජ සහ ඕෂ්ඨජ දෙන්න එකතු වෙලා හැදිච්ච එක. ඒකට අපි දැන් මේ ఔ දෙන්න. ඒ තුන් දෙනාව ఔ. මොකද ඒකට කණ්ඨජ කියන උගුරෙන් ඕ කියන શબ્දය ඇවිල්ලා ඒක ඕ විදිහට නැමෙන්නේ ඕෂ්ඨජ කියන තොල් වලින්. ඊළඟට ඉතුරු වෙනවා දන්තෝෂ්ඨජ. දන්තෝෂ්ඨජ වලට අපි දාන්නේ වයන්නයි ෆයන්නයි. වයන්නයි ෆයන්නයි උච්චාරණය කරද්දී ගැටලුවක් තියෙනවා. මේක අපි දැම්මේ ඕෂ්ඨජ වලට. ඒත් ෆ කියලා බලද්දී දත් වලිනුත් කියවෙනවා. තොල් වලින් විතරක් කියන්න බෑ. ඒ නිසා තමයි ඒක දන්ත ඕෂ්ඨජ කියලා මේ දෙකට දැම්මේ. ද්විජාක්ෂර තුනක් තිබුණා. ඒ විදිහට.
එතකොට ඔයාලට MCQ එකක වයන්න ගහව ෆයන්න අන්තර්ගත වෙලා ඕෂ්ටජ කියලා ආන්සර් එක තිබ්බොත් ඒකට ගහන්න ඕෂ්ටජ වලට වඩා දන්තෝෂ්ටජ තිබ්බොත් ඒක තමයි හරිම උත්තරේ ඒකට ගහන්නේ. හැබැයි දන්තෝෂ්ටජ තිබ්බේ නැත්නම් හරි උත්තරේ ඕෂ්ටජ.